හැන්දෑ කළුවරේ රන් කඳ ගොඩ වෙද්දී රණ මොනෙරියක් රහසින් හැඬු මන් දෙද්දී දෑතම එකතු කොට සමිඳුන් වැඳ ගත්තී සිතිවිලි විසිරුණා පපුවක් අවුලද්දී. මෙහෙම කියන්නේ මේ අම්ම කෙනෙක් තමයි. එතකොට තමන්ගේ පුතා වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන වෙලාවට අම්මට පේන්නේ පුතා තමන්ගේ රන් කඳක් වගේ එකයි. කියන්නේ රන් කඳ ගොඩ වෙද්දී රණ මොනරියක් කියලා අදහස් කරන්නේ පුතාගේ බිරිඳ. හැබැයි සාමාන්‍ය මොනර ගත්තාම මොනර කියන සතා කොච්චර ලස්සන වුණත් ඒ මොනරගේ හඬ අමිහිරි කියලා කියනවා. එතකොට අම්මට අර තමන්ගේ පුතාගේ බිරිඳ පේන්නේ ඒ විදියට. මොකද මෙයා රහසින් හැඬුමන් දෙනවා කියන්නේ තමන්ගේ මහත්තයට අර අම්ම ගැන එක එක කතා කියලා ගොඩක් වෙලාවට එයාගේ හිත අවුල් කරනවා. ඒ අවස්ථාවේ අම්මා දෑතම එකතු කොට බුදුරජාණන් වහන්සේ වන්දනා කරමින් ඉන්නේ. හැබැයි අම්මගේ මොහොතකට වන්දනා කරන ගමන් ඉඳියත් පපුව ඇවිලෙනවා අර කතා ඇහෙති. ඊළඟට කඩමලු විසි උනේ මැදුරේ ඉදිරි දොරෙන් පැල්පත සිහි උනේ ගිනිගත් හද මඩලින් මාල හතින් පත්තිනිය ආදින කැන්දන් නොසිතුණු බවක් සුදු ඇඳගෙන කළු ඇවිදින්. ඉතින් අම්මට එහෙම්මම වන්දනා කළ හැමෙනකොට පුතා අම්මට අර ඇඳුමක්වත් හරියට එහෙම අරගෙන දිල නැතුව අම්මට එතකොට සලකන්නේ නැතුව තමයි ඉඳලා තියෙන කඩමලු කියලා අදහස් කරන්නේ. අම්මගේ පරණ ඇඳුම් ටික ඔක්කොම එළියට විසි කරලා දානවා. අර තමන්ගේ බිරිඳ කියන කතා අහලා. එතකොට අම්මට මතක් වෙනවා තමන් හිටියේ දැන් පුතාගේ රජමැදුර හිටියට තමන් සාමියාත් එක්ක ඒ ගත කරපු ජීවිතේ ඉස්සර තමන්ගේ පැල්පත අම්මට සිහි වෙනවා. එතකොට අම්මට මතක් වෙනවා මාලහතක් දාගෙන අම්ම විශ්වාස කරා පත්තිනි දේවිය වගේ කියලා. ඒ මාලහත දාගෙන ඉන්නේ අර දෙවියන් පත්තිනි දෙවියන් සිහි කරලානේ පිරිසුදු බව. එහෙම එතකොට දෙවි කෙනෙක් වගේ කියලා හිතලා තමයි පුතාගේ නෝනව ගෙදරට අම්මා ගොඩක් සතුටින් බාරගන්නේ. එදා ඒ සුදු පාට ඔසරිය ඇඳලා ආව ඒ තමන්ගේ පුතාගේ බිරිඳ අද වෙනස්ම චරිතයක් කියලා අම්ම කවදාවත් හිතුවේ නැහැ. ඒ නිසා තමයි අම්ම කියන්නේ නොසිතුණු බවක් සුදු ඇඳගෙන කළු ඇවිදින් කියලා. ඊළඟට කියනවා වැස්සෙනා විට යම මාලිගයේ දොරටු සුසුමක් හෙලිනි නොදැනමම අවතැන්නු අහසින් යන්න සුරංගනහා මග සැරසූ පසු කරනුයේ මා රාහුද කල් වෙනසු. අම්මහනවා වැස්සෙනා විට යම මාලිගය. අම්මට මේක මාලිගයක් වුණත් තම අර යම රජුරු ඉන්න වගේ හැඟීමක් දැනෙන්නේ. මොකද එයාලා කොච්චර සතුටින් ඉන්නර එහෙම මාලිගයක් කියලා අර්ථ ගන්නවා අම්මගේ හිතට සැනසීමක් නැහැ ඒ ගෙදර. ඒ නිසා අම්මට දැනෙන්නේ අම්මා අවතැන් වෙලා වගේ. එතකොට අහසින් යන්න සුරංගනහා මග සැරසූ කියන්නේ එයාලා ඒ ප්‍රශ්නේ වෙන්නේ කතා වෙනවා රටින් යන්න අම්මව දාලා යන්න. එතකොට ඒ ප්‍රශ්නේ මැද අර අහසින් යන්න සුරංගනහා තමන්ගේ බිරිඳ සුරංගනාවියක් වගේනේ. ඒත් එක්ක පුතාට ඒ තැනට එන්න පුතා පොඩි කාලේ ඉඳලා උස්මහත් කරේ අම්මා. පාර හැදුවේ අම්මා. එක තමයි කියන්නේ පුතාට අහසින් යන්න මග සැරසුවයි කියලා අම්මා. එතකොට අහනවා පසු කරනුයේ මා රාහුද කල් වෙනස. ගොඩක් අයගේ විශ්වාසයක් තියෙනවා. එතකොට ග්‍රාමීයවර රාහු කාලය බලලා ගමනක් යන්න රාහු කාලය තුල ගියොත් සුබ වෙන්නේ නැහැ. ඒ වගේ අම්මා අහනවා මේ අම්ම රාහු කාලයේද කියලා එක තමයි අහන්නේ. අම්ම රාහු කාලයේද මේ එයාලගේ ජීවිතයේ කාලය එහෙම විනාශ කරන එකද අම්මා පසු කරලා යන්න හදන්නේ කියලා. ඊළඟට සිල් දෙදි ගුලි කරන් එළියේ අගු පිලක. එළියේ පොඩි ඉඩක අම්මා තමන්ගේ සිල් දෙදි ටික හැම ගුලි කරගෙන රැය පහන් උනේ පෙර 15ක් දිනක. ඒ කියන්නේ අම්මගේ රැය. ඒ කියන්නේ දා රැය එළිවෙන කල්ම අම්මා රැය පහන් කරනවා එළියට වෙලා. හැබැයි මේක ඒ රැය ගත වෙලා තියෙන්නේ පොයට කලින් දවසක්. එතකොට උදේ වෙන්නේ පොයකට. බෝධිය බලා සුසුමක්ලා ගිය විටක ඊට පස්සේ අම්ම උදේ බෝධිය දිහා බලලා දැන් අම්මා සිල් ගන්න යන්නේ. අම්මට සිල් ගන්න යන්න වෙන්නේ බෝධිය දිහා බලලා ගොඩාක් දුක සුසුමක් කෙලලා කාකි නිල ඇඳුමේ සෙනෙහස මහ ගොඩ. එතකොට පොලිසියට තමයි මේ අම්මා ගිහිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක. අනේ මහත්තයෝ මට බැහැ ගෙනියන්න. බලමු මෙහෙම කියන්නේ කවුද කියලා. බිරිඳට දෙනවා ඇය වද 32 ඔන්න.
මහලු මඩමේ සැප පහසුව නවතන්න මම දෙන්නම් 5000ක් බේරෙන්න. පුතා පොලිසියෙන් පොලිස් මහත්තයට කියනවා තමන්ගේ අම්මා ගෙදර නම් ගෙනියන්න බෑ. රුපියල් 5000ක් දීලා මහලු මඩමේ නතර කරන්න. ඒ නිසා අම්මව ගෙදර ගෙනියන්න නැතුව මහලු මඩම නවත්තන්න අවසර දෙන්න කියලා පුතා තමයි කියන්නේ. අතපය ඇද නොකර හැදුවට පින් දීපන්. තිරිසන් නිරය මග බලාන්න බව හිතපන්. නින්දා නොකර වැදු කුසයට පින් දීපන්. නොමරී මැරෙන වැටෙනා කඳු ලැලි බලපන්. එතකොට ඒ පොලිස් නිලධාරිය කියනවා ඒ පුතාට අම්මා අතපය ඇද කරන්නේ නැතුව අර චූටි කාලින්ද අතපය ලස්සනට හදලා ඒ විදිහට උස්මහත් කරාට ගොඩාක් පින් දෙන්න අම්මට. ඒ වුණාට මේ කරන වැඩේ හරිම පහත් වැඩක්. එතකොට යාට ඊළඟට හොඳ ආත්මයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ඒ වදපු ඒ කුසයට කවදාවත් අපහාස කරන්න එපා. මේ අම්මා මෙතන ඉඳගෙන මේ පුටු උඩ ඉඳගෙන කොච්චර දුකක් විඳිනවද, කොච්චර කඳුලැලි වගුරවනවද තමන්ගේ පුතා තමන් එපා කියලා ප්‍රතික්ෂේප කරද්දී ඒක පොලිස් නිලධාරියා අර පුතාට පැහැදිලි කරලා දෙනවා. පොලිසිය මහතාගේ ඒ අවවාද මැද මොහොතක් ගල්ුණා අතපය පුටු උඩ. හිමිකම නොමැති තැන පරවී යන්න සොඳ අම්මා නොවිද මා අසන්න සිතු නැවඳ. එතකොට පොලිසිය කෙනා එහෙම අවවාද දෙද්දී අම්මට කරගන්න දෙයක් නෑ. අම්ම ගොඩාක් දුකින් ගල් වෙලා වගේ නිහඬව බලාගෙන ඉන්නවා. කියන්න වචනයක් නෑ. කඳුලැලි එනවා. අර එහෙම එක තැන ගල් වෙලා වගේ. එතකොට අම්මට හිතෙනවා මට දැන් අයිතිවාසිකම් කියන්න කෙනෙකුත් නෑ. මගේ කියලා කෙනෙකුත් නෑ. පර වෙලා යන්න කියලා කියන්නේ ජීවිතයට සමු දෙන්න තරම් දුකක් අම්මට එනවා. එතකොට අම්මට හිතෙනවා අනේ පුතේ මම ඔයාගේ අම්ම නෙවෙයිද කියලා පුතාගෙන් වැඳලා අහන්න. ඒත් අම්ම දඩාගෙන ඉන්නවා. නිහඬව සිටමින් නැත වෛරය සිත විද්දේ. ඒ වෙලාවේ ඔන්න අම්මගේ හිතේ වෛරය තිබිලා නැහැ. නංගිගේ නිවසේ පොඩි උණ පඳුරක මැද්දේ. එතකොට පුතා අම්මව ගෙදර එක්කරගෙන ඇවිල්ලා නැහැ. ඒ නිසා අම්ම ගිහින් තියෙන්නේ තමන්ගේ සහෝදරියගේ නිවසට තමයි. එතකොට උණ පඳුරක මැද්දේ. උණ පඳුරක මැද්දට වෙන්න එල්ලෙන ලණු පටේ සිරවුණු ගෙල රත්තේ කියන්නේ අම්මට ජීවිතේ දැන් ඇති කියලා හිතලා අම්මා ගෙල වලදා ගන්නවා. අර උණ පඳුරේ ගැට ගහපු ලණුවකින් අම්මා ගෙල සිර කරගනිද්දි අම්මට ඒත් මැවි පේන්නේ පුතාගේ රුවමයි. පුතුරුව සිහිවි තෙත්තුවා පපු මැද්දේ. ඒ කොච්චර කරත් අච්චර දේවල් කරත් අම්මට දුකක් මිසක් කවදාවත් තමන්ගේ පුතා ගැන වෛරයක් ඇති වුණේ නැහැ. ඒක තමයි මේ කවියෙන් මේ විදිහට කියන්නේ.